ආයුබෝවන් ළමයි. පහුගිය පාඩමත් එක්ක අපි කන්ටිනියු කරනකොට මේ පාඩම අපිට තියෙන්නේ අද lesson planning techniques කියන එක. එතකොට ඔබ දන්නවා දැන් අලුත් මොඩියුල් එකක් අපි දීලා කතා කරන්නේ teaching methodology and pedagogy කියලා. එතකොට මොඩියුල් 3 එක මොඩියුල් 3 එකේ අපි පළවෙනි පාඩම් කොටස අවසන් කරා. එතකොට අපිට දැන් තියෙන්නේ දෙවෙනි පාඩම් කොටස. එතකොට මේ දෙවෙනි පාඩම් කොටසෙන් මේ ටියුටෝරියල් එක අවසන් වෙනවා. ඊපස්සේ මේක තව එක ටියුටෝරියල් එකක් දීපුවම මේ මොඩියුල් එකත් අවසන් වෙනවා. right දැන් lesson planning කියනකොට ගුරුවරයෙකුට තාමත්ම අත්‍යවශ්‍ය සාධකයක්. lesson එකක් plan කරන එක. දැන් මම ගුරුවරයෙක් හැටියට ඔයගොල්ලන්ට මේ පාඩම උගන්වන්න නැත්නම් මේ lesson එක උගන්වන්න මම විශේෂ ක්‍රියාකාරකම් ගණනාවක් කරනවා. ඒක පළවෙනි එක මගේ පෙර අත්දැකීම් සහ දැනුම සහ මට තියෙන එක්ස්පීරියන්ස් මේ ගුරු කියන පරිචය තුළ මට තියෙන එක්ස්පීරියන්ස් ඒත් එක්කම මම කියලා තියෙන පොත්පත් සහ මම ගුරුවරු ඇසුරු කරලා තියෙන ගුරුවරුන්ගෙන් පෙර ගුරුවරුන්ගත්තු අභ්‍යාස ඒ වගේම නව තාක්ෂණය තාවිතෙන් එකතුලා තියෙන ලෝකයට එකතුන අලුත් තාක්ෂණය ක්‍රම. ඉතින් මේ කියන විවිධාකාර ක්‍රම මේ ලෙසන් එක ප්ලෑන් කරන්න මට උපයෝගී වෙනවා. එතකොට දැන් ඒක සාමාන්‍ය ගුරුවරයෙක් කරගත යුතු කාර්යයක්. තමන් ළමයෙකුට උගන්වන්න යනවා කියන එකේ පළවෙනිම තේරුම තමයි තමන් ඒකට සූදානම් වෙනවා කියන එක. ඒතර අපි දැන් පහුගිය මාස 2-3 තුල කරපු මේ විශේෂ පාඩම් මාලාවලදී ඒක ඔබට දැනෙන්නේ නැති. එතකොට ඒ සඳහා අපි සූදානමක් තියෙන්න ඕන. ඒ වගේම අවශ්‍යතාවය උවමනාවක් තියෙන්න ඕන. එතකොට මේ සියලු දේත් එක්ක Taman සතුව තියෙන දැනුම ආකල්ප කුශලතා කියන දේවල් තියෙන්න ඕන. ඉතින් මේ ඔක්කොම එකට එකතු වුණාම සමහරලාට ලෙසන් එකක් ප්ලෑන් කරන්න ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ. එතකොට තවත් මේකට විශේෂ කාරණයක් තියෙනවා මේ අනාගතයේ මේ මම විසින් උගන්වන දේශනය කොතෙක් දුරට ඒක ලබන සිසුන්ට වැදගත් වෙයිද. ඉතින් මේවා වැදගත්ම කාරණා ටිකක් මේ lesson planning කියන එකට මේ පාඩම තුල සමහරට මේ කොටස් ටික අන්තර්ගත වෙනවා සමහර කොටස් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒතකොට lesson plan කියන්නේ සූදානම් වීම කියන එකට කියන නමක්. lesson plan කියන්නේ ගුරුවරයෙක් සූදානම් වීම කියන එකට කියන නමක්. ඒතර මෙතනදී what is a lesson plan කියලා පාඩමට අපි එනවා. පාඩම් සැලසුමක් කියන කුමක්ද? ඒතර ඒ සඳහා අපි කියපු මූලික සූචියන් ටිකත් අපිට මූලික කරුණු ටිකත් අපි තුල තියෙන්න ඕන. ඒ කියන්නේ තවත් පැත්තකින් මම අනිත් පැත්තට හරවලා කිව්වොත් ආදුනික නවක ගුරුවරයෙකුට ලෙසන් එකක් ප්ලෑන් කරගන්න බෑ. බැරි නෑ පුළුවන්. හැබැයි ඒකට උනන්දුවක් තියෙන්න ඕන. සහ අර උවමනාව තියෙන්න ඕන මම මේක කළ යුතුයි කියලා. ඒ වගේම ඒකට අනාගතයේදී තමන්ගේ සිසුන් කණ්ඩායමට මේක කොතෙක් දුරට වැදගත් වේද කියලාත් අදහසක් තියෙනවා. ඒතර ලෙසන් ප්ලෑන් එක පොදු ෆෝමැට් එකක්. ඕන කෙනෙකුට පොදුවේ ෆෝමැට් එකක්. ඒක වෙනස් කරගන්න තමන්ට අවශ්‍ය නම් පුළුවන්. හැබැයි ඒකේ අන්තර්ගත වන කරුණු පාඩම වෙනස් වෙනවා. ඒ වගේම ගුරුවරයාගෙන් ගුරුවරයා වෙනස් වෙනවා. හැබැයි අවුට්පුට් එක මතක තියාගන්න හැම වෙලේම ගුරුවරයෙක් දෙන අවුට්පුට් එක එකක් වෙන්න ඕන. ඒ කියන්නේ මම උගන්වන පාඩමයි තව ගුරුවරයෙක් ඒ පාඩමයි උගන්වපුවම ඒ දෙක අතරේ අපිට හම්බෙන අවුට්පුට් එක දෙකක් වෙන්න බෑ. එතකොට කොහෙන් හරි තැනකදී අහගෙන ඉන්න ප්‍රේක්ෂකයාට නැත්තම් සිසුන්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒකින් කියවෙච්ච දේ කෝකද හරි කියලා තෝරා ගැනීම ප්‍රශ්නයක් එනවා. දැන් උදාහරණයකට අපි කිව්වොත් එහෙම කවුරු හරි කෙනෙක් ත්‍රිකෝණයක් කියන්නේ පාද දෙකක් සමානයි පාදයක් අසමානයි කියලා කිව්වොත් තව ගුරුවරයෙක් කියනවා පාද තුනම අසමානයි කියලා. තවත් ගුරුවරයෙක් කියනවා පාද තුනම සමානයි කියලා. එතකොට දැන් ත්‍රිකෝණය කියන නම හැබැයි ගුරුවරු තුන්දෙනාම කිව්වා. හැබැයි ගුරුවරු තුන්දෙනාම කියපු සමහර කරුණු වල පරස්පරතාවයක් තියෙනවා. එක්කෙනෙක් කියනවා පාද දෙකක් සමාන එකක් අසමානයි කියලා. තවත් එක්කෙනෙක් කියනවා පාද තුනම සමානයි කියලා. තවත් එක්කෙනෙක් කියනවා පාද එකක් සමානයි අනිත් දෙකම අසමානයි කියලා. ඔම එකේ වර්ගයව කියනවා. හැබැයි අපි දැනගෙන තියෙන්න ඕන ගණිතයේදී ත්‍රිකෝණයක් කියන කුමක්ද කියලා පෙර දැනුම අපි ළඟ තියෙන්න ඕන. පෙර අහපු කියපු අපි ගණිතයේදී පිළිතුරු සපයවපු එමෙත අපිට ගුරුවරුන්ගෙන් අහපු ඇත්තටම සාධනය වෙච්ච කරුණක් අපි ළඟ තියෙනවා.
එතකොට කොහෙලාගත් ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද කියන එක අපිට කවුරු හරි කෙනෙක් බොරුවක් කිව්වොත් ඒකෙන් අපිට යම් කිසි දෙයක් සිද්ධ වෙනවා. ඇත්ත මොකද්ද හරි මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් ඒ වගේ කිසියම් දෙයක් සාධනය කරලා අපිට ගන්න පුළුවන් කරුණු තියෙනවා. සමහරවිට එක ගුරුවරයෙක් කියන දේ එක විදිහක්, තව ගුරුවරයෙක් කියන දේ තව විදිහක්, තවත් ගුරුවරයෙක් තව විදිහට කියනවා. හැබැයි අවුට්පුට් එක අපි දැකලා තියෙන්න ඕන. ඔය කවුරු කොහොම කිව්වත් මේ ප්‍රතිඵලයේ විය යුත්තේ මෙන්න මේක කියලා. හරි. ඉතින් ඔන්න ලෙසන් ප්ලෑන් වලට මම පොඩි අටුවා ටිකාවක් කිව්වා. ඒ අනුව ගුරුවරයෙකුට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන කරුණක් තමයි පාඩම් සැලැස්මක් හදාගන්න නැත්නම් ලෙසන් ප්ලෑන් එකක් හදාගන්න එක. පාඩම් සැලැස්මක් යනු සිසුන් ඉගෙන ගත යුතු දේ, පාඩම උගන්වන ආකාරය සහ නිශ්චිත කාලය තුළ ඉගෙනුම් ක්‍රියාවලිය ඇගීමට ලක් කරන ආකාරය විස්තර කරන ගුරුවරයෙකු විසින් සකස් කරන ලිඛිත මාර්ගෝපදේශනය. ඔන්න හයිලයිට් කරලා තියාගන්න. පාඩම් සැලැස්මක් යනු කියන තැනේ එතනින් එහාට තියෙන කරුණ තමයි වැදගත් වෙන්නේ. ඒ තුල කියනවා සිසුන් ඉගෙන ගත යුතු දේ. ඒතර ගුරුවරයාට උවමනා දේ නෙවෙයි මේක ඇතුලේ තියෙන්න ඕනේ, සිසුන් ඉගෙන ගත යුතු දේ. හරිද? පාඩම උගන්වන ආකාරය, ඒ සිසුන් ඉගෙන ගන්න ඕන පාඩම ගුරුවරයා විසින් උගන්වන ආකාරය. කොහොමද මම මේක කොටස් වලට කඩාගෙන උගන්වන්නේ? නිශ්චිත කාලයක් තුළ ඉගෙනුම් ක්‍රියාවලිය ඇගීමට ලක් කරන ආකාරය. නිශ්චිත කාලයක්. විනාඩි 45ක් වෙන්න පුළුවන්, පැයක් වෙන්න පුළුවන්, පැය දෙකක් වෙන්න පුළුවන්. නිශ්චිත කාලය තුළ ඉගෙනුම් ක්‍රියාවලිය ඇගීමට ලක් කරන ආකාරය. මේ උගන්වන දේ කොයි විදියටද ඇගීමට ලක් වෙන්නේ? විස්තර කරනවා. ඒ තුළ විස්තරයක් කරනවා. යන්නේ විස්තරය ගුරුවරයෙකු විසින් සකස් කරනවා ලිඛිතව. ගුරුවරයෙකු විසින් ලිඛිතව හදා ගන්නවා කොළයක. අතීතේ නම් කොළ වල සුදු පාට කොළ වල half sheet full scap වල පෑනින් පැන්සලෙන් කටු සටහන් දාලා රූප සටහන් ඇඳලා කොළ 3-4ක ලෙසන් එකක් ප්ලෑන් කරගන්න. දැන් අද වෙනකොට මේවට අපිට මහ ලොකු දේවල් නැහැ. අපිට වර්ඩ් වගේ මුරුදු කාංගයක් ගත්තොත් කම්පියුටර් එක අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ පිළිබඳ දැනුමක් තියෙන අයට. ඉතින් තවත් ඊටත් වඩා අපිට ලෙසන් එක මොකක්ද කියලා AI වගේ ටූල් එකකට දුන්නොත් ඒ AI ටූල් එකෙන් අපිට 150ක් විතර දෙනවා ලෙසන් එක ප්ලෑන් කරලා. ඒතර AI ටූල් එකෙන් දෙන හැමදේම AI කියන ඇප්ලිකේෂන් එකකින් දෙන හැමදේම අපිට ළමයිට උගන්වන්න බෑ. හැමදේම නිවැරදි නෑ. ඒකට මගේ පෙර දැනුම තියෙන්න ඕන. කියන්නේ ඔයා මොකක් හරි AI එකකින් අරගෙන ඒක ළමයාට දුන්නා කියලා ඒක වැඩක් වෙන්නේ නැහැ. AI එක බොරුවක් දුන්නොත් ඔයාත් බොරුවක් තමයි ළමයාට උගන්වලා තියෙන්නේ. ඒතර ඔබට පෙර දැනුම 100%ක්ම තියෙන්න ඕන. AI කියන්නේ ඔබගේ දැනුම ඔබ කරන්න පැය ගාණක් ගත කරලා කරන වැඩේ සමහර විනාඩි 5කින් විනාඩි 2-3කින් කරලා දෙනවා. ඒ පහසුව ලේසිය තියෙනවා. හැබැයි ඒ AI කියන ඇප්ලිකේෂන් එකෙන් දෙන software එකෙන් දෙන දේ වැරදි දෙයක් වුණොත් ඔබ ඒක දීලා වැඩක් වෙන්නේ නැහැ. ඔබ ඒක හරි දේ හරි විදියට දැනගෙන තියාගෙන ඉන්න ඕනේ. ඒ software එකෙන් දෙන දේ අඩුපාඩු තියෙනවා. ඒකත් හදලා ළමයාට ඉදිරිපත් කරන්න. නමුත් අපිට පහසුකමක් තියෙනවා. අපිට ලොකු වාසියක් තියෙනවා මේ වගේ software දන්න නිසා. මේ වගේ ඉලෙක්ට්‍රොනික මීඩියාස් වල තියෙන මේ software AI වගේ ඇඩ්වාන්ස් පැති දැනගෙන තියාගෙන ඉන්න එක අපේ කාලය ඉතුරු කරගන්න පුළුවන්. අපිට කරුණු ගොඩක් වැඩි කරුණු ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. අපි හිතනවට වඩා වැඩි කරුණු ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. ඒ වගේම ෆෝමැට් එක තාමත්ම සරල තියුණු ෆෝමැට් එකක් අපිට ගන්න පුළුවන්. ඒක රූල් ගහ හයිලයිට් කර ඒ වගේ විවිධ දේවල් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව අපිට විවිධ මීඩියාස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. සිංහලෙන් නම් සිංහලෙන්, දෙමළෙන් මාධ්‍යයන් ලැන්ග්වේජස් පාවිච්චි කරගන්න පුළුවන්. තව රූප සටහන් ඕන නම් ඒ වෙලෙම අපිට හරි රූප සටහන් හදව ගන්න පුළුවන්. වීඩියෝ පොඩි ප්‍රසන්ටේෂන් වගේ දේවල් මේ AI පාවිච්චි කරලා අර මේ අපි බලන කෙනාට සිත් ඇද ගන්නා සුදු විදිහට නැත්නම් තමන් කරපු වැඩේ ආසා හිතෙන විදිහට මේ පාවිච්චි කරපු tools අනුව තමන් පාවිච්චි කරපු AI tools අනුව හදාගන්න lesson plan එක තමන්ට ඉස්සල්ලා ආසා වෙනවා සිත් අද ගන්නා සුළු විදිහට තමන්ට ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. හැබැයි මේ මොනවා තිබුණත් ආයෙත් මම ආයෙත් කියන්නේ තමන් තුළ කරන ලෙසන් එකේ ප්ලෑන් එක පිළිබඳ 100% දැනුම තියෙන්න ඕන. ඉතින් අන්නේ කරුණුත් වැදගත් වෙයි මේ ලිඛිත මාර්ගෝපදේශනේ හදාගන්න එකට. ඒතකොට මෙතන ලිඛිත මාර්ගෝපදේශන කියන්නේ දැන් කැලේ එකතු කරන්න පුළුවන්, printed වෙන්න පුළුවන්,
මුද්‍රණය කරපු දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රසන්ටේෂන් එකක් වෙන්න පුළුවන්. වීඩියෝ එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වොයිස් එකක් වෙන්න පුළුවන්. මේ ඕන එකට මේ ලිඛිත මාර්ගෝපදේශන කියන එක අදාළයි. ඒක අවශ්‍ය ළමයි ලියා ගන්න ලිඛිත මාර්ගෝපදේශන කියන කොලයක් විතරක්ම නෙවෙයි. වීඩියෝ එකක්, ප්‍රසන්ටේෂන් එකක්, ඇනිමේෂන් එකක්, වොයිස් රෙකෝඩින් එකක්, එහෙම නැත්නම් අපි කියනවා chart එකක්. කියන්නේ යම්කිසි මේ ප්‍රස්ථාරමය සිතුවමක් වගේ දෙයක් වුණත් ওই ලිඛිත මාර්ගෝපදේශන කියන එක තුල තියෙනවා. right. ඔන්න දැන් lesson plan එකකට ගොඩක් කරුණු යාට එකතු වුණා. Importance of lesson planning. පාඩම් සැලසුම් කිරීම වැදගත්කම. Provides clear direction for teaching. ඉගෙනීම් කටයුතු සඳහා පැහැදිලි මඟ පෙන්වීමක් ලබා දී. Help manage classroom time effectively. පන්ති කාමරේ කාලය පළදායීව කළමනා කිරීමට උපකාරී වේ. ඒ වගේම ensure learning objective are achieved. ඉගෙනුම් අරමුණු සාක්ෂාත් කර ගැනීම සහතික කරයි. Increases student engagement. සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ඉහළ නංවයි. Helps teachers prepare teaching materials in advance. ඉගෙනීම් ආධාරක සහ ද්‍රව්‍ය කල්තියා සූදානම් කර ගැනීමට ගුරුවරුන්ට උපකාරී වේ. කියලා කරුණු 4-5ක් තියෙනවා. ඉතින් කරුණු ටික ඔබට වැදගත් වෙයි lesson plan කරනකොට. ඇයි මේ lesson plan එකක් වැදගත් වෙන්නේ කියන කාරණේ ඔබටම ඒත්තු ගන්නවා ගන්න. main lesson planning techniques ප්‍රධාන පාඩම් සැලසුම් කිරීමේ ක්‍රමවේද. number 1 objective based lesson planning. ඉලක්ක පාදක පාඩම් සැලසුම් කරන්නේ. This technique focuses on clearly defined learning objectives that students should achieve by the end of the lesson. මෙම ක්‍රමවේදය මගින් පාඩම අවසානයේ සිසුන් විසින් ළඟා කරගත යුතු පැහැදිලි ඉගෙනුම් අරමුණු කෙරේ අවධානය යොමු කරනවා. ඒතර මේකෙදි කරන්නේ මේ objective based lesson planning වගේ එකකදී වෙන්නේ පාඩම අවසානයේ සිසුන් ළඟා කරගත යුතු පැහැදිලි ඉගෙනුම් අරමුණු කෙරේ අවධානය යොමු කරනවා. ඒතර පාඩම ඉවර වුණාට පස්සේ අපිට දෙන outcome එක මොකක්ද? ඒක තමයි මේ objective based lesson planning කියලා කියන්නේ. මේක පියවර කීපයක් අපිට අනුගමනය කරන්න පුළුවන්. define learning objective ඉගෙනුම් අරමුණු නිර්වචනය කරන්න ඕන. plan teaching achieve activities ඉගෙනීමේ ක්‍රියාකාරකම් සැලසුම් කරනවා. conduct learning activities ඉගෙනුම් ක්‍රියාකාරකම් සිදු කරනවා. assess student achievement සිසුන්ගේ ජයග්‍රහණය ඇගීම. ඉතින් මේ පියවරයන් 4 පාවිච්චි කරමින් අපිට පුළුවන් object based lesson plan එකක් හදාගන්න. ඉගෙනුම් අරමුණු නිර්වචනය කරගන්න ඕන මේ තුල. ඉගෙනීමේ අරමුණ මොකක්ද කියලා ඉගෙනීමේ ක්‍රියාකාරකම් සැලසුම් කරනවා. මොනවද ඉගෙන ගන්න? ඉගෙනුම් ක්‍රියාකාරකම් සිදු කරන. ඒ තුල තීරණය කරගත් විදිහට අදාළ ලෙසන් එකේ තියෙන ඇක්ටිවිටි ටික කරන්න ඕන. ඒ වගේම ඒ තුල සිසුන්ගේ ජයග්‍රහණය අග යන්න ඕන අපි. ඒ සිසුවා ඒ මොඩියුල් එකට ඒ පාඩමට කොච්චර ඇගීමක් ලක් වුණාද? ලකුණු ගත්තේ කොච්චරයිද? ආදී වශයෙන් ඇගීමකට ලක් කර ගන්න ඕන. ඉතින් ඒක තමයි lesson plan එක හදාගන්න ප්‍රධාන පියවරයන් 4. උදාහරණයකට English ගත්තොත් අපි subject එක ගන්නවා English එක. එතකොට ඒකේ topic එක ගන්නවා part of speech. එතකොට part of speech ගත්තාම objective එක දෙනවා student will be able to identify nouns and object verbs in the sentence. වාක්‍යවල තියෙන නාමපද සහ ක්‍රියාපද හඳුනාගෙන සිසුන්ට හැකි වීම. එතකොට දැන් මේකේ example එක ගත්තාම ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් නම් parts of the speech. එතකොට අපිට කතනේට තියෙන කොටස් ටික මොනවද කියලා කියන්න ගත්තොත් කතා කරනකොට අපිට අවශ්‍ය කරන මොනවද තියෙන කොටස් ගත්තොත් ඒ තුලදී අරමුණ කරගන්නවා මේක හදාන්න එක. දැන් topic එක තමයි parts of the speech.
ඒතර ඉංග්‍රීසි කියන පාඩම ගත්තාම අපිට කතා කිරීමට නැත්නම් ස්පීච් එකක් හදාගන්න තියෙන කොටස් ටික මොනවද ගත්තොත් ඒකේ ප්‍රධාන දේවල් ටික අපි එයිම් කරගන්න ඔබ්ජෙක්ට් එක අරමුණ තමයි වාක්‍යවල ඇති නාමපද සහ ක්‍රියාපද හඳුනා ගන්න සිසුන්ට උදව් කරනවා. සිසුන්ට හැකියාව ලැබෙනවා මේ ලෙසන් එක ප්ලෑන් කරලා හදුවාම. එතකොට අපි සමහරලාට nouns and verbs කියන දෙක දැන් ඔයගොල්ලෝ දන්නවා ටක් ගාලා noun එකක් verb එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. ඒතකොට ගුරුවරයාත් දන්නවා. නමුත් ඉස්කෝලේ 7-8 ළමයෙකුට 9-10 ළමයෙකුට සමහරලාට එකපාර වාක්‍යය තුළ තියෙන noun එකයි verb එකයි මොකක්ද කියලා අඳුන ගන්න බෑ. ඒතර ගුරුවරයාගේ දැන් අරමුණ වෙන්න ඕන මොකද්ද? ඔබ්ජෙක්ටිව් එක වෙන්න ඕන මොකද්ද? මේ වාක්‍යවල නාමපද සහ ක්‍රියාපද හඳුනා ගැනීමට සිසුන්ට හැකියාව ඇති කිරීම. ඒතර මේ ලෙසන් එක ප්ලෑන් කරපුම ළමයිට එන අවුට්පුට් එක තමයි මොකද්ද? නාමපදේ ක්‍රියාපදේ හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඇක්ටිවිටි එකක් දෙනවා ක්‍රියාකාරකම teachers explain nouns and verbs. ගුරුවරයා නාමපද සහ ක්‍රියාපද පිළිබඳ හඳුන්වා දෙනවා. Student underline nouns and in a paragraph. සිසුන් ඡේදයකදී නාමපදයට ඉරිය ඇඳීම. Student circle verbs ක්‍රියාපද වටා රවුමක් ඇඳීම. අන්න දැන් සරල වැඩක් නේද? ඇක්ටිවිටි එකක් දෙනවා ළමයාට යම් ෆිසික් පැරග්‍රාෆ් එකක් දීලා සෙන්ටෙන්ස් එකක් දීලා ඒකේ තියෙන nouns ඔයා දැක්කොත්. the first එයා කරන්නේ මොකද්ද? teacher explain nouns and verbs. ගුරුවරයා හොඳට පැහැදිලි කරනවා පැය භාගයක් අරගෙන පුතේ මේක තමයි නාමපද කියන්නේ මේවා නාමපද වර්ගම මේවා නාමපද හැදෙන්නේ මේ විදිහට ඒක වචන බහුව වචන වෙන්නේ මෙහෙම ආදි වශයෙන් පාඩමක් කරගෙන යනවා. සමහරට ওই පාඩම දවසක් දෙකක් වෙන්නත් පුළුවන්. ක්‍රියාපද ගැනත් කියනවා. ක්‍රියාපද කියන්නේ මේ විදිහ එකක්. ක්‍රියාපද වර්ග කරන මේමයි ක්‍රියාපද වාක්‍ය තුල යෙදෙන්නේ මෙතන. හරි ආදි වශයෙන් එහෙම පැහැදිලි කිරීම ඔක්කොම ටික කරලා පළමුවම ළමයාට නාමපද ක්‍රියාපද පිළිබඳ හොඳ ගැඹුරු අර්ථයක් දෙනවා. ඊට පස්සේ ස්ටුඩන්ට් ළමයිට කියනවා යම්කිසි පැරග්‍රාෆ් එකක් හරි නැත්නම් මොකක් හරි ડોකියුමන්ට් එකක් දීලා ලියා ගන්න හරි බෝඩ් එකේ හරි ලියලා ළමයිට කියනවා නාමපද යටින් ඉරි අඳින්න. නාමපදයක් දැක්කොත් ඒ යටින් ඉරි අඳින්න. හරිද? ඒ වගේම තුන්වෙනි අවස්ථාව තමයි ක්‍රියාපද වටා රවුමක් අඳින්න. ක්‍රියාපදයක් ඔයා දැක්කොත් මොකද කරන්නේ? ඒ වටේ රවුම් කරන්න. හරිද? ඇසෙස්මන්ට් එක. Student identify nouns and verbs in 5 sentences. වාක්‍ය පහක් ඇති නාමපද සහ ක්‍රියාපද සිසුන් විසින් හඳුනා ගන්නවා. ඔන්න දැන් ඇසෙස්මන්ට් එකේදී ඇගීමේදී නාමපද ක්‍රියාපද හඳුනා ගන්නවා. මෙතනදී වාසි තමයි clear learning outcomes පැහැදිලි ඉගෙනුම් ප්‍රතිඵලයක් හම්බ වෙනවා. easy to measure student achievements සිසුන්ගේ ජයග්‍රහණ මන බලන්න පුළුවන් වෙනවා. ඒ සරල ක්‍රියාකාරකමක් ලෙසන් ප්ලෑන් එකක් හදනකොට කරගන්න ඕනේ. දැන් මේ අතර මේවා ඔයගොල්ලෝ දන්න දේවල්. හැබැයි ඔයා මේක දැනගෙන හිටියට ඔයාට මේක කරන්න ගිහපුවම අමාරුයි. මේක එකපාර ඔළුවට එන්නේ නැහැ. ඒතර මේක අහලා තිබුණොත් ඉගෙනගෙන තිබුණොත් ගුරු පුහුණු පාඨමාලා කරපු මේක හදාarලා තිබුණොත් මෙහෙම දෙයක් කළ යුතුයි කියලා ඔන්න ඔබට දැන් මේක කළ කිරීම වැදගත් කියලා. දැන් සමහරලාට මෙතන උගන්වන ගුරුවරු ඉන්නවා මේට වඩා දක්ෂ ලෙස ලෙසන් ප්ලෑන් හදන්න ඇති. මේ සරල සාරාංශයනේ. අපි පාඩම ඇතුළේ දෙන සරල සාරාංශයක්. මේක මේට වඩා ඇඩ්වාන්ස් කරන්න පුළුවන්. right. ඒකට ඇඩ්වාන්ටේජස් අපි ගත්තා. පැහැදිලි ඉගෙනුම් ප්‍රතිඵල ඒ වගේම easy to measure student achievements සිසුන්ගේ ජයග්‍රහණය මන බලන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා 5 lesson plan module එකක්. 5 lesson planning module එකක් පාඩම් සැලසුම් ආකෘති 5ක්. එතකොට the 5 module consist of the 5 stages 5 ආකෘතිය අධීර 5කින් සම්බන්ධයි. මේ 5 කියන එකේ අධීර 5ක් තියෙනවා engage සම්බන්ධ වීම, ඊළඟට explore ගවේෂණය කිරීම, ඒ වගේම explain පැහැදිලි කිරීම, ඊළඟට elaborate විස්තරණය කිරීම, ඒ වගේම පස්වෙනි එක evaluate ඇගීම. ඔන්න දැන් පහ තමයි ඕක. ඊ අකුරෙන් පටන් ගන්න. එතකොට මේක ඔබට කොයි වෙලාවක හරි එකපාරම ඔලුවට එන්නේ නැත්නම් මේ ඊ අකුර highlight කරලා තියාගන්න. ඒතර ඒක තමයි 5E කියන්නේ. හරිද? capture student interest සිසුන්ගේ ග්‍රහණය කර ගැනීම සඳහා මේක ක්‍රමයේ කර ගන්න පුළුවන් සම්බන්ධ කිරීම. engage කියලා කියන්නේ මොකද්ද? සම්බන්ධ කිරීම. නැත්නම් අපි එයත් එක්ක වැඩ කරනවා කියන එක තමයි engage කියලා කියන්නේ. යම් සිසුන් කණ්ඩායමක් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා සිසුන්ව සම්බන්ධ කරගෙන. engage capture student interest සිසුන්ගේ උනන්දුව ග්‍රහණය කර ගැනීම තමයි මේකෙන් වෙන්නේ. එතකොට අපි 5E lesson plan එකේ පළවෙනි එක engage කියලා ගන්නවා. example එකක් හැටියට අපි උදාහරණයක් ගන්නවා. teacher shows pictures different weather conditions and ask that kind of weather do you see today. ගුරුවරයා විසින් විවිධ කාලගුණික තත්ත්වයන් පින්තූර පෙන්වමින් මෙසේ අහනවා අද ඔබට පෙනෙන්නේ කුමන ආකාරයේ කාලගුණයක්ද? එතකොට ගුරුවරු මොකද කරන්න ඕනේ? විවිධ පින්තූර කීපයක් එකට අරගෙන පෙන්නනවා. අද දවසේ අපිට කාලගුණය කොයි වගේද කියලා දැන් මේ පින්තූර දිහා බලලා කියන්න.
මං අතේ තියෙන පින්තූර වලින් ඔබට දැනෙන්නේ අද කුමන වර්ගයේ කාලගුණයක්ද? දැන් මේක සිසුන්ගේ එන්ගේජ් එකක් තියෙනවද? ළමයි පන්ති කාමරේ 40ක් 50ක් හිටියොත් ළමයි අරක මිස් මේක සර් ඕක මේක ගගා කියන්න පටන් ගන්නවා. ඒ වගේම ළමයි කල්පනා කරනවා දැන් මේ පින්තූර දිහා බලලා අනිත් වැඩ පැත්තකට දාලා ළමයා කල්පනා කරනවා. තනි තනියෙන් කල්පනා කරනවා, දෙන්න කල්පනා කරනවා, ගෲප්ස් වශයෙන් කල්පනා කරනවා, ඩිස්කෂන්ස් යනවා. අරක නේද මේක දෙන ඒක නෙවෙයි මේක ඕක කියලා. එනතෙන් ඔහොම මේක ළමයි එන්ගේජ් වෙවි මේ වැඩේට එනවා. ඒතර ලෙසන් ප්ලෑන් වල ආකෘතියක් තමයි එන්ගේජ් සම්බන්ධ කර ගැනීම. ඊළඟට එක්ස්ප්ලෝර් ගවේෂණය. ස්ටුඩන්ට් ඉන්වෙස්ටිගේට් or discover concepts. සිසුන් සංකල්ප විමර්ශනය කරයි හෝ සොයා ගන්නවා. එක්සැම්පල් එකක් දෙනවා. ස්ටුඩන්ට් observe weather charts, discuss patterns. සිසුන් කාලගුණ ප්‍රස්ථාර නිරීක්ෂණය කර රටා සාකච්ඡා කරනවා. දැන් කාලගුණය පිළිබඳ ප්‍රස්ථාර දෙනවා. ප්‍රස්ථාර අර උඩට පහළට ගිය ප්‍රස්ථාර එහෙම නැත්නම් රවුමක් ඇතුලේ කෑලි කෑලිට කඩපු බා charts. ඒ වගේ විවිධ ප්‍රස්ථාර අනුසාරයෙන් දැන් අපිට පෙන්වනවා කාලගුණය විනිවිද නිරීක්ෂණය කරන්න. Teacher explain the concept. ගුරුවරයා සංකල්ප පැහැදිලි කරනවා. example එක teacher explain type of the weather and climate. ගුරුවරයා කාලගුණය සහ දේශගුණයේ වර්ග පැහැදිලි කරනවා. ඔන්න දැන් එතනදී අපි කියන්නේ මොකක්ද එන explain කියන concept එක පැහැදිලි කිරීම. එතකොට ගුරුවරයා අදාළ සංකල්පය පැහැදිලි කරනකොට ළමයි ඒ පිළිබඳ නිරීක්ෂණය කරලා ඒ පිළිබඳ ගවේෂණය කරලා අදාළ කරුණු සොයා ගන්න බලනවා. ගුරුවරයාගේ පැහැදිලි කිරීම මත තමයි ඒක වෙන්නේ මේ explore කියන එකේදී සිසුන් සංකල්ප විමර්ශනය කරලා සොයා ගන්න එක. ඒතකොට explain කියන එකත් ඒට සමාන්තර වෙනවා ගුරුවරයා සංකල්පය පැහැදිලි කරනවා. හරිද? අතනදි කරන්නේ මොකද්ද? සිසුන් විසින් විමර්ශනය කරලා සොයා ගන්නවා. explain කියන එකේදී වෙන්නේ ගුරුවරයා සංකල්පය පැහැදිලි කරාට පස්සේ ඒ මත තීරණ ගන්න උත්සාහ කරනවා. දැන් අපි තුනක් දන්නවා. පළවෙනි එක engage එක ළමයාට ඒක තුල ගත කරන්න දීලා ළමයාට වැඩ කරන්න දීලා ළමයාට අවස්ථාවක් දෙනවා output එක ගන්න. ඒතර explore කියන එකෙන්ද වෙන්නේ සිසුන් සංකල්පේ විමර්ශනය කරලා සොයා ගන්නවා කාලගුණ ප්‍රස්ථාර වගේ දේවල් හොයලා බලලා S2කින් දැකලා පෙර අත්දැකීම් ගැන දෙකින් ළමයා අදාළ උත්තරේ හොයා ගන්නවා. explain කියන එකේ වෙන්නේ ගුරුවරයා අදාළ සංකල්පේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ ගුරුවරයා පාඩම මනාව පැහැදිලි කරලා දෙනවා ළමයාට. එතකොට ගුරුවරයා කාලගුණ සහ දේශගුණයේ වර්ග පැහැදිලි කරනවා. දැන් ක්ලයිමේට් එක ගැන මොකද්ද, වෙදර් එක මොකද්ද කියන එක දන්නේ නැති ළමයි ඉන්නවනම් පන්ති කාමරේ ගුරුවරයාට සිද්ධ වෙනවා මේ සංකල්ප පැහැදිලි කරන්න. හරිද? එලබරේට් කියන්නේ විස්තරණය කිරීම. සිසුන් දැනුම සොයන යනවා. ස්ටුඩන්ට් සප්ලයි knowledge. උදාහරණයක් ගත්තොත් ස්ටුඩන්ට් prepare weather reports. ළමයි සිසුන් කාලගුණ වාර්තාවක් සකස් කරනවා. දැන් මේ කාලගුණයේ දේශගුණය ගැන හොයනකොට සිසුන්ට සිද්ධ වෙනවා කාලගුණ වාර්තාව සතට එතනදී කරන්නේ මොකද්ද? සිසුන් විසින් එකතු වෙලා කාලගුණය පිළිබඳ වාර්තාවක් හදනවා. පහුගිය සති දෙකේ නැත්නම් මාස 3 පහුගිය මාස 6 ඒ වගේම පහුගිය පැය 24 ආදී වශයෙන් වාර්තාවක් හදන්න පෙළඹෙනවා. evaluate again ඒ වගේම assess එතනදී මේ evaluate එකේදී වෙන්නේ assesses student understanding. එතකොට සිසුන්ගේ අවබෝධය තක්සේරු කර ගන්නවා. student complete a weather worksheet. දැන් අන්න මොකද්ද වෙන්නේ? ඇගීමට ලක් කර ගන්නවා. ළමයිම සිසුන් කාලගුණ වැඩ පත්‍රිකාවක් සකස් කරනවා. දැන් සිසුන්ට පුළුවන් වෙලා තියෙනවා ගුරුවරයා කියන දේ විතරක් අහගෙන ඉන්න විතරක් නෙවෙයි, බලන්න විතරක් නෙවෙයි, තර්ක කරන්න විතරක් නෙවෙයි, සිසුන්ට පුළුවන් වෙනවා මේ පිළිබඳ වැඩ පත්‍රිකාවක් හදන්න. එමත් අපි කියන worksheet එකක් හදනවා. advantages ගත්තොත් මේකේ student centered learning ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනීමකට ලක් වෙනවා. ඒ වගේම encourages critical thinking විවේචනාත්මක චින්තනය දිරිමත් කරනවා. දැන් ඉවැලුවේෂන් එකක් කරන වෙලාවට හැම වෙලේම සාකච්ඡාවට භාජනය වෙනවා, කටිකාවලට යනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ඩිබේට්ස් වගේ දේවල්, වාද විවාද වගේ දේවල් කර මේගොල්ලෝ බලනවා මේ ඉවැලුවේෂන් එකට කොහොමද කරුණු හොයාගන්නේ. දත්ත වර්ක්ෂීට් එක කම්ප්ලීට් කරන්න කොහොමද? ඊට සිසුන්ට නැති දැනුමක් ගලාගෙන එනවා. ඒ වුණා ලෙසන් ප්ලෑන් වල ඔය විදියට කරනකොට ලෙසන් ප්ලෑන් එක තවදුරටත් සාර්ථක වෙනවා. 5E කියන concept එකට පුළුවන් තරම් යන්න බලන්න. හොඳ ලෝකේ තියෙන ක්‍රමයක් මේ 5E කියන concept එක lesson plan හදනකොට. මතක තියාගන්න 5E එකේ තියෙන engage, ඒ වගේම explore, ඒ වගේම explain, ඒ වගේම elaborate, ඒ වගේම evaluate. ඉතින් ඔය කියන දේවලුත් හරි වැදගත් කරුණු ඔබ lesson plan එකක් කරන වෙලාවට. දැන් මේවා නැවත කියවන්න, ආයෙ කියවන්න. මේ කරුණු ගොනු කරගන්න. අතරම මට මේක නිවැරදිව ඇහුණාද
මම මේක ඔලුවට දාගත්තද මම මේ නිකන් මේ ජොයින් වෙලා ඉන්නවද කියලා විතරක් මේකෙන් එහාට පනින්න පිම්මා සමාට ඔබ ගුරුවරයෙක් වුණාට ගුරුවරයෙක් වෙන්න හිතාගෙන ගුරු පුහුණුවල වැඩසටහනට මේ වගේ දේවල් අහලා තියෙන්න නැතුව ඇති. ඉතින් ඒ දේවල් ඔන්න දැන් අද දැන් ඇහෙනවා. තව ගොඩක් දේවල් ඇහි මේ පාඩම් වල. right. ඊළඟට අපිට තියෙනවා මේකේ තවත් 3 කොටසක් Herbertian lesson planning technique. Herbertian lesson planning techniques කියලා ක්‍රමයක් තියෙනවා. එතකොට හර්බර්ට් වාදී පාඩම් සැලසුම් කරන ක්‍රමවේදය කියලා මේකට හඳුන්වන්නේ. හර්බර්ට් වාදී පාඩම් සැලසුම් කරන ක්‍රමවේදය. Herbertian lesson planning technique developed by John Pedrick Herbert. Johann Pedrick Herbert. හරිද? එතකොට මේක කරලා තියෙන්නේ Johann Pedrick Herbert විසින් කියන මේ හිටපු සංකල්පවාදියා. එහෙම නැත්නම් මේ අපිට සැලසුම් කරන්නේ පිළිබඳ අධ්‍යාපනඥයෙක් හැටියට වැඩ කරපු කෙනෙක් ජොහාන් ෆෙඩරික් හර්බර්ට් කියන කෙනා. ඉතින් මොහු තමා මෙම පුච්චලයා තමා මෙම සංකල්පවාදී නිර්මාණකරුවා තමා මේක කරන්නේ. මේකේ ස්ටෙප්ස් 5ක් තියෙනවා. මේ හර්බර්ට් වාදී පාඩම් සැලසුම් කරන්නේ පියවර 5ක් අපිට ඉගෙන ගන්න තියෙනවා. පළවෙනි එක ප්‍රෙපරේෂන් සූදානම් වීම. දෙවෙනි එක ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කිරීම. තුන්වෙනි එක කම්පැරිසන් හරිද නැත්නම් ඇසෝසියේෂන් ඊළඟ එක ජෙනරලයිසේෂන් ඊළඟට ඇප්ලිකේෂන් ඔන්න තවත් 5ක් අර ඉස්සල්ලා වගේ අපිට හම්බෙනවා. මේ පහත් ඔළුවේ තියාගන්න ඕන. මේ පහ පිළිබඳත් ඔබ මන අත්දැකීමක් දැනුමක් සංකල්පයක් ඔළුවට තියාගන්න. ඔබ වැඩ කරන වෙලාවට මේවා යොදන්න. කැමති තැන් වලට යොදා ගන්න බලන්න. preparation සූදානම් වීම. හරිද connect previous knowledge with new learning. පෙර දැනුම සහ නව ඉගෙනුම අතර සම්බන්ධයක් ඇති කිරීම. Example, ask student what they know about plants. ශාක පිළිබඳ සිසුන් දන්නා දේ විමසනවා. දැන් පෙර දැනුම සහ නව ඉගෙනුම අතර සම්බන්ධයක් නෙමෙයි කියන්නේ preparation කියන එකේ. ඒතකොට මේකෙදි example එකක් දෙනවා. ශාක පිළිබඳ සිසුන් දන්නා දේ විමසනවා. එතකොට පෙර දැනුමයි ඒ වගේම නව ඉගෙනුම අතර සම්බන්ධතාවයයි ඇති කරගෙන සිසුන්ගෙන් අපි ව්‍යාපෘතියක් කරව ගන්නවා. අපේ lesson plan එක ඇතුලේ ශාක පිළිබඳ සිසුන් දන්නා දේ විමසනවා. මොන සරල දෙයක්. හරිද? ශාක පිළිබඳ සිසුන් දන්නා දේ අපි බලනවා මොනවාද ශාක පිළිබඳ සිසුන් දන්නේ කියලා. right example එකකින් පස්සේ ඊළඟ දෙක අංක දෙක එනවා. ඉදිරිපත් කිරීම introduce a new topic. නව මාතෘකාවක් හඳුන්වා දෙන්න. example show parts of the plants using charts. පුවරු නැත්නම් charts භාවිතයෙන් ශාකයේ කොටස් පෙන්වීම. ඒක ප්‍රසන්ටේෂන් එකේදී කරන්නේ ළමයෙකුට ඉදිරිපත් කරන්න කියනවා අදාළ මාතෘකාවට අදාළ කරුණු මාතෘකාව දීලා ඒකට කරුණු ඉදිරිපත් කරන්න කියනවා. ඉස්සෙල්ලා එකේදී කියේ මොකද්ද අපි ප්‍රසන්ටේෂන් සූදානම් වීම ශාක පිළිබඳ සිසුන් දන්න දේ විමසනවා පෙර දැනුමයි ඔහුගේ අලුතෙන් වා ඉගෙනගත්තු දේ අරගෙන ඊට පස්සේ දෙවෙනි එකේදී ළමයාගෙන් අපි ගන්නවා ඉදිරිපත් කිරීමක් කරව ගන්නවා නව මාතෘකාවක් දීලා එක්සැම්පල් එකක් දෙනවා පුවරු නැත්නම් අපි කියන chart එකක් භාවිතයෙන් ශාකයේ කොටස් හඳුනා දෙනවා chart එකක් භාවිතයෙන් ශාකයේ කොටස් හඳුනා දෙන්න ගොඩක් ඉස්කෝලේ පහෙන් පස්සේ ළමයිට පුළුවන් comparison නැත්නම් association සැසඳීම සම්බන්ධ කිරීම compare old and new knowledge. Parents are now then සසඳීම. Example compare following non-flowering plants. Flowering and non-flowering plants. මල් හට ගන්නා ශාක සහ මල් හට නොගන්නා ශාක පිළිබඳ සංසන්දනය කරන්න සම්බන්ධතාවයක් තියෙනවද කියලා කියනවා. බලන්න ළමයා තමයි වැඩ තියෙන්නේ. ළමයා තමයි මේ වැඩ කරන්නේ. හරිද? there's a generalization සාමාන්‍යකරණය. නිගමන වලට එළඹෙනවා. example එකක් දෙනවා student identify common characteristics of plants. ශාකවල පොදු ලක්ෂණ සිසුන් විසින් හඳුනා ගන්නවා. මේවා සාමාන්‍ය කරන දේවල් ගුරුවරයෙක් විසින් ළමයිත් එක්ක එකතුලා මේ කරන දේවල් ටික තමයි තියෙන්නේ. හැබැයි නවක ගුරුවරු වෙනකොට ඔය අලුතෙන් එනකොට ඔබට සිද්ධ වෙනවා මේ පාඩම් කියව මම මොකද්ද ළමයාලව කරවන්නේ. lesson plan එකේදී මම ගන්න ඕන දේ මොකද්ද? හරිද? මම දැන් දන්නවා 5E දන්නවා. ඊට පස්සේ මම ඊළඟට ඔයා දන්න දේ දවට මතක තියෙනවා. මම ඉගෙනගෙන තියෙනවා 5 වලින් පස්සේ මොකද්ද? මේ මුලින්ම මම ඉගෙන ගත්තා 5E ඊට ඉස්සලා මම ඉගෙන ගත්තා තවත් දේවල් ටිකක් නේද? object based learning planning ඉගෙන ගත්තා. ඊට පස්සේ 5E ඉගෙන ගත්තා. ඊට පස්සේ මම තුන්වෙනියට ඉගෙනගෙන තියෙනවා
හර්බර්ට් වාදී පාඩම් සැලසුම් කරන්නේ. ඊට පස්සේ මම ඉගෙනගෙන තියෙනවා මොකද්ද ඊළඟ එකේදී මේ ඊට පස්සම හර්බර්ට් වාදී පාඩම් සැලසුම් කරන එකම පහ ආදි වශයෙන් දැන් ඔයාගේ හිතට එන්න ඕන. ඉතින් එහෙම එනකොට තමයි ඔයා මේ ඉගෙන ගත්තා කියන එක ඔබට ඔලුවට දැනෙන්නේ නේ. එතකොට ලෙසන් එක ප්ලෑන් කරන ඉස්සරහට ලෙසන් එක ප්ලෑන් කරනකොට මේ ටික ඔබේ ප්ලෑන් එක ඇතුළේ තියෙන්න ඕන. ඊට ඇප්ලිකේෂන් මේකේ අවසාන එක පස්වෙනි එක ඉගෙන ගත්තේ සැබෑ අවස්ථාවලදී යෙදීම. උදාහරණයකට පාසල උද්‍යානයේ ශාකල කොටස් විසින් සිසුන් හඳුනා ගැනීම. දැන් ඔය ටික ඔක්කොම දැනගත්තට පස්සේ පාසලේ අපේ තියෙන මේ ග්‍රවුන්ඩ් එකේ තියෙන මල් ගස් ටික එහෙම නැත්නම් අපේ මල් පාති ටිකක් තියෙනවා අපි ඉස්කෝලේ හදපු මල් පාති ටිකේ තියෙන ශාකවල කොටස් ටික හඳුනා ගන්න ඕන දැන් ළමයිට පුළුවන් වෙනවා. ඇඩ්වාන්ටේජස් තමයි ලොජිකල් සීක්වෙන්ස් එකක් එනවා. තාර්කික අනුපිළිවෙලක් තබා ගන්න පුළුවන් වෙනවා. easy for beginners ආධුනිකයින්ට පහසු වෙනවා. හරි ඉතින් අදට ඊට වඩා මම කරන්නේ නැහැ. අද වෙන ප්‍රෝග්‍රෑම් එකක් මට දැන් 9යි කාලෙට තියෙනවා. තව ළමයි කණ්ඩායමකට තවත් එක්සෑම් එකක් අදට අපි දේශනය අවසන් කරනවා. අපි ඊළඟ දවසේ මේක ඉතුරු ටිකයි අලුත් නිබන්ධනය මම දාලා තියන්නම් ගෲප් එකට. එකයි සම්බන්ධ කරලා අපි ඉතුරු පාඩම එතන ඉඳලා සම්බන්ධ කරමු. හරි එහෙනම් මම තමන්ගේ රෙජිස්ටර් නම්බර් ස්ටුඩන්ට් නම්බර්ස් ගෲප් වලට දාන්න. Thank you very much.